දකුණු ලක ජෛව විවිධත්වයේ හදවත වන් වූ සුන්දර මාදුගඟ. ලස්සන මාදුගඟේ තියෙන හරිම ලස්සන තැනක් තමයි කඩොලාන කැලය. ඉතින් අපි ඒ කඩොලාන කැලේ සුන්දරත්වය විඳිමු. මාදුගඟේ දූපත් 64ක් තියෙනවා. ඒකෙන් දැන් 17ක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ලොකුම දූපත තමයි මාදුව කියලා කියන්නේ. පොඩිම දූපත තමයි සතපහ හැඩයගත් සතපහ දූව. ඒව පාස් කරගෙන යද්දී අපිට මේ ලස්සනම ලස්සන කඩොලාන කැලය හම්බ වෙනවා. හරියටම කිව්වොත් ලංකාවේ කඩොලාන රාජධානිය කියලා නම් කරන්නත් පුළුවන්. ලොව දුර්ලභ කඩොලාන ශාක 15ක් තියෙන්නේ මේ කඩොලාන කැලේ. ඒ වගේම ලංකාවට ආවේනික කඩොලාන 24න් 14ක්ම මාදුගඟ ආශ්‍රිතව තියෙනවා. ඒ වගේම සීතල කාලයට පක්ෂීන් 13ක් මෙහි එනවා. ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 78න් 70ක්ම මාදුගඟ ආශ්‍රිතව ජීවත් වෙනවා කියලා සඳහන් වෙනවා. 2013 වර්ෂයේදී මාදුගඟ තෙත්බිම් කලාපයක් බවට පත් කරලා තියෙනවා. දකුණු පළාතේ අභය භූමියක් බවට පත් කරලා තියෙනවා. ජෛව විවිධත්වය බහුල වූ පෙදෙසක් විදිහට මාදුගඟ නම් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සන වටපිටාවක්, හරිම නිස්කලංක සුන්දරත්වයක් විඳින්න කැමති අයට ඇවිල්ලා බලන්න පුළුවන්. කඩොලාන කැලේ සුන්දරත්වය විඳින ගමන් මේ විස්තර ටිකත් එහෙනම් අහගන්නකෝ. ලෝක සංරක්ෂණ සංගමය සිදු කරන ලද අධ්‍යයනයකදී උරග විශේෂ 28ක්ද උභයජීවී විශේෂ 13ක්ද සිටින බව හෙළි වෙලා තියෙනවා. ඒ වගේම සමනළ විශේෂ 60ක්, ජලජ ගොළුබෙලි විශේෂ රාශියක් වගේම කියුල් මිරිදිය මත්ස්‍ය විශේෂ 50කට අධික සංඛ්‍යාවක් සිටින බව සොයාගෙන තියෙනවා මෙම පරිසර පද්ධතිය තුළ. මාදුගං කොමලිය තුළ ලංකාවට ආවේනික සත්ව විශේෂ, ඒ වගේම ශාක විශේෂ බොහෝමයක් පිහිටලා තියෙනවා මාදුගං තුරුලතා අතර. විස්තර ඇහුවම එන්න හිතෙනව නේද? ඇවිල්ලා මේ සුන්දරත්වය විඳ ගන්න. ඒ වගේම සුන්දරත්වය විඳිද්දී පරිසරයට හානි නොවෙන්න විදිහට කටයුතු කරන්න. ගිහිල්ලා එන්නම්. පණ නම් සමානයි ගහකොළ සතුන් පවා, රැක්කොත් රැකෙයි මිනිසුන්ටත් හුස්ම පොවා.